ආයුබෝවන්. ඔබේ පවුලේ ආර්ථික දුෂ්කරතා මගහැර ගන්න ඕනේද? අලුත් ආදායම් මාර්ග ඇති කර ගන්න ඕනේද? ගෙදර සතුට හා සාමය වැඩි කර ගන්න ඕනේද? කරන හැම වැඩක්ම හරියටම කරගන්න ඕනේද? ඒ හැම වැඩක්ම සාර්ථක කරගන්නත් ඕනේද? පාඩම් කරන ළමයින්ට පාඩම් කරන දේවල් හොඳින් මතකයේ තබා ගන්න ඕනේද? එහෙනම් අද වීඩියෝ එක ඔයාටමයි. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ පුරාණ කෙමක් ගැන. අපි පියවරෙන් පියවර බලමු මේක කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔබට මේ සඳහා පිරිසුදු වීදුරුවක් හෝ මෑතකදී භාවිතා නොකරන ලද කෝප්පයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ලුණු කැට සුවල්පයකුත් අවශ්‍ය වෙනවා. මේක පුරාණ කෙමක් නිසා කාටවත් නොකියන්න වගේම නොපෙනෙන්න කරන්නත් වග බලා ගන්න ඕනේ. ඔයා මේ දේ කරන්න ඕනේ බ්‍රහස්පතින්දා දවසක උදේ 7ත් 9ත් අතර වේලාවක. ඔයා මේ කෙම සඳහා භාවිත කරන ලුණු භාවිත කරන ලද හෝ ගෙදර ලුණු බෝතලෙන් ලබාගත් ලුණු වෙන්න බෑ. මේ සඳහා අලුතෙන් ගත්ත ලුණු පැකට් එකක් භාවිත කරන්න. ඊටු ලුණු ටික ඔබේ නිවසේ භාවිතයට ගන්නත් පුළුවන්. අනිත් විශේෂ දේ තමයි ඔබ මේ කෙම සඳහා ලුණු කැට භාවිතා කරන්න ඕනේ. ලුණු කුඩු මේ සඳහා යොදා ගන්න එපා. කාන්තාවක් මේකම කරනවා නම් ඔබ ඔසප් වෙලා ඉන්න කාල සීමාවේදී මේකෙම නොකර ඉන්නවා නම් තමයි හොඳ. ඔබ පිරිමි කෙනෙක් නම් මේකෙම කරන්න පැය 24කට පෙර හා කෙම කරාට පස්සේ පැය 24ක් යනකම් මත්පැන් භාවිතා නොකර ඉන්නවා නම් තමයි වඩාත් හොඳ. ඒ වගේම මේ කෙම කරන දවසේ උදේට ඔබ නාලා හැම හොඳින් පිරිසුදු වෙලා ඉන්නවා නම් වඩාත් හොඳයි. ඒ වගේම උදේ ආහාරය ලබා ගන්න කලින් තමයි මේ චාරිත්‍රය කරන්න ඕනේ. ඔබේ බෝතලයේ 3න් 1ක් පමණ පිරවීමට අවශ්‍ය තරම් ලුණු ප්‍රමාණයක් රැගෙන ඒ ලුණු ටිකට 7 වතාවක් මේ මන්ත්‍රය කියලා ඒ ලුණු ටික බලගන්නවන්න ඕනේ. මේක තමයි ඒ මන්ත්‍රය. ඕම් ශ්‍රීම් ධනලක්ෂ්මී නමෝ නමः. ඊට පස්සේ මේ බලගන්වපු ලුණු ටික අර බෝතලයට දාගන්න. මේ ලුණු ටික බෝතලයට දාන ගමන් ඔයා කරන හැම දෙයක්ම හොඳින් කරගන්න වගේම ඒ හැම දෙයකින්ම හොඳම ප්‍රතිඵල ලබා ගන්නටත් හැකි වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. ඊට පස්සේ මේ ලුණු කැට බෝතලය ඔයා නිදියන ඇඳට යටින් කොට්ටේට කෙලින් තියන්න. ඇඳ මැදින් හෝ කකුල් දෙක දාන පැත්තෙන් නම් මේ ලුණු කැට බෝතලය තියන්න එපා. අනිත් දේ තමයි මේ බෝතලේ මූඩිය ගලවලා තමයි තියන්න ඕනේ. මේ කෙම කරලා සති දෙකකින් ඔබේ හිතට ලොකු සුවයක් දැනෙන්න ගනීවි. ඒ වගේම මාස 3කින් ආර්ථික අපහසුතා මගහැරී දියුණුව ළඟා වේවි. දවස් 90කට පස්සේ මේ ලුණු බෝතලය නැවත අලුත් කරන්න. එතකොට මේ පරණ ලුණු ගෙදර පොල් පැලයකට හෝ තැඹිලි පැලයක් තියෙනවා නම් ඒකට දාන්න. නැත්තම් ගෙදර කොමඩ් එකට දාලා දිය කරලා අරින්න. ඉතින් මේ දේවල් හරියට කළොත් නිවසේ ඇති දොස් දුරු වෙලා නිවසට වාසනාව කන්දනවා වගේම ඔබේ ආර්ථික අපහසුතාවත් නැත්තරම නැති වෙලා යයි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා මේ ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා.